හයි කොහොමද? එන්න අද අපිත් එක්ක යමු මැලේසියාවේ අවුරුදු කොහොමද කියලා බලන්න. මේ ඉන්නේ අද අපිත් එක්ක යන අපේ අනිත් යාළුවෝ සෙට් එක. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ඔයාලම බලන්නකෝ මැලේසියාවේ ලස්සන කොහොමද කියලා. හව් මේ ඉන්නේ අපිත් එක්ක ආපු අපේ අවුරුදු කුමාරයෝ සෙට් එක. කොහොමද බලන්න ඔක්කටි ගෙම්ම. අපි එනකොටත් ටිකක් පරක්කු වෙලා තිබ්බ නිසා අවුරුදු උත්සවය නම් පටන් අරගෙනයි තිබුණේ. නොනවදනි මහත්තයෝනි මම ඔයගලගේ මුලින්ම සමාව ඉල්ලනවා මෙතනින් එහාට වෙන දේවල් පුංචි දරුවන්ට පෙන්නන්න හොඳ නැහැ. ඒ දරුවන්ව පිටත් කරන්න එළියට. දෙකයි තුනයි අපිට පස එකයි දෙකයි තුනයි හැමෝටම සතුට වෙන්නට පුළුවන්. සංගීතයේ රිද්මයත් එක්ක යමු ඉදිරියට. මට 10ක් අරගෙන හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? නැතු එක්කගෙන යන පිනම ඇතිවාට ලබන ආත්මේ බල්ලෙක් වෙන්න. ලොකෝයි ඔයා ඔටෝනේ නඩුවල් නෙමෙයි. නොනවදනි මහත්තයෝනි මම ඔයගලගේ මුලින්ම සමාව ඉල්ලනවා මෙතනින් එහාට වෙන දේවල් පුංචි දරුවන්ට පෙන්නන්න හොඳ නැහැ. ඒ දරුවන්ව පිටත් කරන්න එළියට. මගේ අම්මයි ගම ගාල්ලේ හිත ලෑල් නාන්නේ අපි කීලා. අපේ තාත්තා වැඩ කර අවුරුදු 20ක් රේල්. සලාම් අලයිකුම්.
අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාබේදෝ අහසේ සංවිධානය කරනු ලබන දැවැත්ත බක්මහා මුනිරේ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබන්නේ. මේ බා hina වෙන්නේ නැතිව නංගි. අද දවසේදී අවුරුදු කුමරිය ලෙස අභිෂේක ගැන්වූ අවුරුදු කුමරියද කිරුළු පළඳින මොහොතයි ඔබ දකින්නේ. ජයලංකා තාගෝ අධිපති මහින්ද මැතිතුමාගේ වාසනාවන්ත සොරදී ඇය අවුරුදු කුමරිය ලෙස අද දවසේදී අභිෂේක ලබනවා. सार्थक प्रसंगे भारतीय संतोष अदगැස්ම live in concert මේ ප්‍රසාදික අධ්‍යක්ෂව විඳගන්නට ඇයට අද දවසේදී මේ ජයග්‍රහණය වෙනුවෙන් නොමිලේ ටිකට් පතක් ලැබෙනවා. ඔබට බොහොම ආදරයෙන් ආරාධනා කරනවා මේ දෙවෙනිදා පැවැත්වෙන අධ්‍යක්ෂව වෙනස්ම සංගීත අධ්‍යක්ෂීමක් වෙනස්ම රසයක් මැලේසියාවේ ජාත්‍යන්තර අධ්‍යක්ෂීමක් ප්‍රථම වතාවට විඳගන්න මේ දෙවෙනිදා අධ්‍යක්ෂව සංගීත ප්‍රසංගයේ සමගින් සම්බන්ධ වන්න කියලා මහින්ද මැතිතුමාගේ ත්‍යාග බොහෝමයක් ඇය ලබනවා. ඇය තමයි 2026 වසරේ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබන්නේ. මම හිතන්නේ උත්සාහගෙන බැරි තරම් දරා ගන්න බැරි තරම් ත්‍යාග ප්‍රමාණයක් ලැබෙනවා. මේ ත්‍යාග අතරම මහින්ද මැතිතුමාට මම ආරාධනා කරනවා පාවෙන භ්‍රමණය වෙන හැම දෙයක්ම අතට ගන්න ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරලා බොන්න පාවෙන භ්‍රමණය වෙන හැම දෙයක්ම අතට ගන්න ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරලා බොන්න ආහා මලක් පිපිලා මීනේ මලක් පිපිලා ඒ හලෝ මේ අහපල්ලා අපේ හොඳ කාලේ ඇවිල්ලා අපි දන්නේ නැති ළමුන් ඉන්නේ අපි යනකොට අරන් යන්නේ කොහෙට යයිද කවුද දන්නේ ගලන දොලෙන් බින්දක් බොන්නේ අපි දන්නේ නැති ළඳුන් ඉන්නේ අපි යනකොට අරන්